දිට්වා සොලිකුණාටුවෙන් දිවයිනේම ජනජීවිත නොයෙකුත් අපහසුතාවන්ට පත්වනා. එහෙත් අපේ රටේ ජනතාව සියලු දෙනාට උපකාරයක් වෙමින් රාජ්‍ය නිලධාරීන්, දේශපාලන අධිකාරිය, සිවිල් සමාජ ක්‍රියාකරුවන් එක්ව බොහෝ දේ කරනු අපට දැකගත හැකියි. රජය මගින් විශාල සහන ප්‍රමාණයක් මෙම අවතැන් පිරිස් සඳහා වෙන් කර මේ වන විටත් ලබා දෙනු දක්නට ලැබේ. මෙහිදී රජය ඉතා කාර්යක්ෂමව ජනජීවිතය යථාවත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටේ. රජයට සහයක් වෙමින් විවිධ සංවිධාන ජන එකමුතු ආදියද සහන කටයුතු සමග එක්ව සිටිනු දක්නට ලැබේ. ඉතින් අද ශ්‍රමදායකත්වයක් දෙනවා අපි සියලු දෙනාම එකතු වෙලා ලොකු කණ්ඩායමක් එකතු වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ අවස්ථාවේදී අපි අගය කරන්න ඕන රාජ්‍ය නොවන සංවිධාන සුවිශේෂී දායකත්වයක් අපිට උදව් කරා දායකත්වයක් ලබා දුන්නා රාජ්‍ය ආයතන වලට. ඒ වගේම තමයි සම්පත් වලින්, ඒ වගේම තමයි අද ශ්‍රමයෙන් ඔය ආදි වශයෙන් ගත්තාම මිනිස්සු කරපු දේවල් වලට ප්‍රතිවිපාක විදින මිනිස්සු පිරිසක් එකතු වෙලා තමයි අද මේ කටයුතු එකතු වෙන්නේ. අපි එකතු වෙලා අද කරන්න යන්නේ සමාජයේ ප්‍රජාවට ආදර්ශයක් දෙමින් එකතු වෙච්ච මේ කැලි කැසල වල එකතු වෙලා තියෙන සියලුම ආකාරයේ සොපින් ප්ලාස්ටික් වගේ හැම දෙයක්ම එකතු කරලා නැවත ආය විධිමත් විදිහට බැහැර කරන්න අවශ්‍ය වටපිටාව ගන්න. ඉතින් අපේ නගර සභාව, ඒ වගේම තමයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දිසාපතිතුමා ඇතුළු රාජ්‍ය රෝහණ සංවිධාන විදිහට අපේ බෙරණි නායතනය ලොකු දායකත්වයක් දෙනවා මේ කටයුත්ත ඉතාම සාර්ථක අන්දමින් ඉටු කරලා අවසන් කරන්න. තරුණ ප්‍රජාව 100කට ආසන්න පිරිසක් සම්බන්ධ කරගෙන බෙරන්ඩිනා සංවර්ධන ආයතනය මගින්ද අද දින අනුරාධපුර නගරයාවට පිරිසිදු කිරීමේ කාර්යයන්වල නිරත වෙන දක්නට ලැබුණා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩිමහානි සිදු ප්‍රදේශයක් ලෙස හඳුනාගත් මල්වතුවේ දෙපස පවිත්‍ර කිරීමේ වැඩසටහනක් ලෙසයි මෙය පැවැත්වුණේ. ඒ අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපති එන් කරුණාරත්න, උප නගරාධිපති සීතා හේරත්, නාගරික කොමසාරිස් නිශාන්ත රෝයි මහතා, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමන්ලා, නගර සභාවේ නිලධාරීන්, අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධීකාරක සුමිත් රත්නායක ඇතුළු පිරිසකගේ මූලිකත්වයෙන් ගංවතුර උවදුරෙන් බොහෝ පිරිසක් පීඩාවට පත් වුණා. ඒ වගේම තමයි ප්‍රදේශය ගත්තට පස්සේ ප්‍රදේශයේ සෑහෙන කුණු කසල එකතු වෙලා තියෙනවා අපි දැක්කා. ඒක නිසා අපි තීරණය කරා බෙරණ ආයතන විදියට සහ තරුණ ප්‍රජාව එකතු කරගෙන විශේෂයෙන්ම ප්‍රාදේශීය බල මණ්ඩල ඉන්න තරුණ නායකයින් ටික එකතු කරගෙන මේකට මැදිහත් වෙලා විශේෂයෙන්ම අනුරාධපුර මහනගර සභාවත් එක්ක මේක එකබද්ධ වෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. තරුණ බලමණ්ඩල කිහිපයක පිරිසක් ස්වේච්ඡාවෙන් සම්බන්ධ කර ගනිමින් මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන සංවිධානය හා සම්බන්ධීකරණය සිදු කරන්නේ බෙරන්ඩිනා සංවර්ධන ආයතනයයි. ඒ අනුව අද දින අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය අසල මල්වතුවේ දෙපස පිරිසිදු කිරීම සිදු කළේය. බෙරන්ඩිනා සංවර්ධන ආයතනයේ තරුණ සංවර්ධන හා අධ්‍යාපන ජ්‍යෙෂ්ඨ කළමනාකාර රෆීත් නියාස්, කලාප කළමනාකාර සුපුන් තාරක, දිස්ත්‍රික් තරුණ සංවර්ධන සම්බන්ධීකාරක TBJC සඳරුවන් ඇතුළු බෙරන්ඩිනා සංවර්ධන ආයතනයේ තරුණ පිරිස මේ සඳහා දැක් වූ දායකත්වය බොහෝ පිරිසකගේ ඇගයීමට ලක් වුණා. නොදිරන අපද්‍රව්‍ය වලට ප්‍රමුඛතාවයක් ලබා දෙමින් මෙම පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සිදු කළ අතර මේ සඳහා සහභාගී වන තරුණ පිරිස සඳහා අවශ්‍ය මී උණ රෝගය ආදී ඌදුරු වලින් මිදීම සඳහා උපදෙස් හා ඖෂධ සැපයීම නගර සභාව මැදිහත්ව සිදු කරන ලදී. ප්‍රදේශවල තියෙන කුණු කසල, ප්ලාස්ටික් අපද්‍රව්‍ය සියල්ලන්ම මේ අද දවසේ මේ තරුණයන් එකතු වෙලා මේ වට ප්‍රදේශවල තියෙන දේවල් එකතු කරනවා. ඒත් එක්කම